ජනාධිපති ලේකම්තුමා විසින් අප්‍රේල් මාස 29 දින ආරක්ෂක ලේකම්තුමා වෙත දැනුම් දීමක් කරනවා යුද හමුදා භාරයේ රත්රන් තොගයක් ඇති බවට තොරතුරු කරු ජනාධිපතිතුමා වෙත ලැබිලා ඒ අනුව මහජන ආරක්ෂක ලේකම්තුමාට ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්තුමාගේ දැනුම් දීම ලැබෙනවා. ඒ දැනුම් දීම අනුව මහජන ආරක්ෂක ලේකම්තුමා වැඩබලන පොලිස්පති විදියට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මට දැනුම් දීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් යොමු කරනවා. ඒ සම්බන්ධයෙන් අද මූලික නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගරු නීතිපතිතුමාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණා. නීතිපතිතුමාගෙන් ලැබුණු උපදෙස් පරිදි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරියේදී අධිකරණයට කණු වාර්තා කළා. මේ රත්රන්යයි සැලකෙන දේපල නිසි පරීක්ෂාවකට ලක් කළා. ඒවාගේ තියෙන රත්රන් ප්‍රමාණය සහ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා මැණික් සාධාරණ අධිකාරිය පරීක්ෂා කිරීමකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. වැඩබලන පොලිස්පතිතුමා කිව්වා වගේ අද උදේ සාකච්ඡාවක් පැවැත්වුණා. නීතිපතිතුමාත් එක්ක අපි කතා කෙරුවා. ඉතින් අපේ රාජකාරිය වෙන්නේ උසාවි නියෝගයට අනුව ඒ ස්වර්ණාභරණ අපිට ලැබෙන්න සලස්වන ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් පොලිස් නිලධාරීන් ඒ ස්වර්ණාභරණ මැණික් සහ ස්වර්ණවර්ණ අධිකාරියට සුරකවම ගෙනල්ලා දෙනවා. අපි එතන ඒ නිලධාරීන් ඉස්සරහ පිට ඒක පරීක්ෂා කරලා ඒක 탁සේරු කරලා එතන තියෙන රත්තරන් වල තියෙන කැරට් ප්‍රමාණය සහ බර සහතික කරලා ඊට පස්සේ ස්වර්ණාභරණ සීල් කරලා පොලිසියත් ඉස්සරහ පිටම ආයේ පොලිසියට බාර දෙනවා. මම හිතන්නේ එතනට සමහරලාට මහ බැංකුවේ නිලධාරීත් සමහරලාට එන්න පුළුවන්. ඊට පස්සේ එතනින් මහ බැංකුවට ඒව ගිහිල්ලා තැන්පත් කරන්න. මහ බැංකුවේ තැන්පත් කරන්නේ අධිකරණ නියෝගයක් අනුව. ඒ අතරතුර මේ දේපල හඳුනා ගන්න පුළුවන් නම් යම් පුද්ගලයන් සතුව තියෙනවා නම් පුද්ගලයන් හඳුනා ගැනීමට සහ ඒවා අයිති හිමිකාරත්වය ප්‍රකාශ කළා නියමිත පරිදි ලබා දෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ තීන්දුව වලට යටත්ව ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගවල විනිවිදභාවය උපරිම තියාගන්න මේ විනිවිදභාවය මහජනතාවටත් ඒත් එක්කම විශේෂයෙන්ම මාධ්‍යයටත් නිරන්තරයෙන්ම විවෘත වෙනවා. මේ සියලුම පරීක්ෂා කිරීම සහ බාර ගැනීම නිශ්චිත ක්‍රමවේදයකට අනුව කාලසටහනකට අනුව ඒත් එක්කම දෛනිකව ලබාගත හැකි ප්‍රමාණය අනුව ශ්‍රී ලංකා පොලිසියෙන් බාර ගැනීම සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පරීක්ෂා කිරීමට ලක් කරනවා. අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කිව්වා වගේ තැන්පත් කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේකේ මෙම ක්‍රමවේදය නීතියේ සඳහන් නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව අපි සිදු කරන්නේ අනාවරණය කරගත හැකි කරුණු සම්බන්ධයෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කරනවා.